අපි කතා කරන්නේ ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය ගැන. ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය ඔයාලගේ 10 වසරේ සිංහල සාහිත්‍ය 6 වෙනි පාඩම් විදිහට යෙදලා තියෙනවා. කවුද ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය රචනා කරන්නේ? මේක තමයි පද්‍ය පන්තිය ගැන කතා කරද්දී ඉස්සරවම අපි දැනගන්න ඕනේ දේ. ගංගාවේ සංගීතය පද්‍ය පන්තිය රචනා කරන්නේ එච්.එම්. කුඩලිගම කවියා. කුඩලිගම කවියා ගැන කතා කරපු ගමන් අපිට කතා කරන්න පුළුවන් වැදගත්ම කරුණක් තමයි ස්වභාව දහම සහ ජීවිතය එකිනෙකට ඈඳලා තමයි කුඩලිගම කවියා කවි රචනා කරන්නේ. මෙහෙම කවි රචනා කරන මේ ශෛලියට කවි රචනා කරපු පළවෙනි කෙනා කුඩලිගම කවියා නොවීම තමයි ඊළඟ වැදගත් පොයින්ට් එක. ඉස්සරවම මේ විදිහට රචනා කරනවා ශෙලී කියලා කවියේ භාව ධර්මයයි අපේ ජීවිතයයි එකිනෙකට ඇඳලා. ඒ කියන්නේ මොකක් හරි දැන් මම ස්වභාව ධර්මයේ වැස්ස ගැන කතා කරනවා. එතකොට මම ඒ වැස්ස ගැන ලස්සනට කියාගෙන කවිය කතා කරගෙන යනවා. කවිය ලියාගෙන යනවා. හැබැයි ඒක ඇතුලෙන් කියවන අර්ථය ව්‍යංගාර්ථය වචනාර්ථය කියලා දෙකක් තියෙනවානේ. ඔයා උඩින් කියවගෙන යද්දී තේරෙන්නේ වචනාර්ථය. වචනේ මේක දැක්ක ගමන් ඔයාට උඩින් පේන අර්ථය මොකද්ද? හැබැයි ඒක ඇතුලේ ගැඹුරු අර්ථයක් තියෙනවා අපිට තේරුම් ගන්න පුළුවන් තවත් අදහසක්. ඒක තමයි ව්‍යංගාර්ථය වෙන්නේ. එතකොට වැස්ස ගැන මම කතා කරාට මම ඒ ව්‍යංගාර්ථයෙන් කතා කරන්නේ වැස්ස හරහා ජීවිතය ගැන. මම ඉරාවුව ගැන කතා කරාට මම කතා කරන්නේ ජීවිතය ගැන. මම ස්වභාව දහමේ තවම ඕනේ තරම් දේවල් තියෙනවා. විශේෂයෙන්ම දැන් මෙතන නම් මූලික වෙලා තියෙන ගඟක්. ලස්සනට ගඟක් ගලාගෙන යනවා. කොහේ හරි ගඟක් ඉතින් සාමාන්‍යයෙන් ගලන්න පටන් ගන්න උස කන්දකින්. උස කන්දකින් දියල්ලක් විදිහට ගලලා තමයි පල්ලෙහාට ගඟ ගලාගෙන ගිහින් අවසානයේ මුහුදට එකතු වෙන්නේ. එතකොට මේ ගලාගෙන යන ගඟ අපි පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැන දක්වා කවියක් ලියාගෙන ගියාම ඒක ඇතුළේනුත් පුළුවන් ජීවිතය ගැන ව්‍යංගාර්ථයක් දෙන්න. ඕක තමයි ස්වභාව ධර්මයයි පරිසරයයි අපේ ජීවිතයයි එකිනෙකට ආඳලා කවි ලියනවා කියන එකේ කවි රචනා කරනවා කියන එකේ තේරුම. අපි දැන් මේක ගොඩක් දුරට බටහිරනේ ශෙලී කියන කවියා ඉන්නේ. එතකොට ශෙලී කියන කවියාගේ ආభాෂය දකින්නට පුළුවන් නිසා කුඩලිගම කවියට සිංහල ශෙලී කියලා කියනවා. ඒ කිව්වත් කුඩලිගම කවියා මේක විවේචනයක් විදිහට නම් පිළිගන්නේ නැහැ. මොකද එයා මේක ප්‍රතික්ෂේප කරලා කියනවා. නෑ මම ජීවිතේට ශෙලීගේ කවි කියවලා නෑ. එහෙම වෙන්නත් පුළුවන්. ජීවිතේට ශෙලීගේ කවි කියවපු නැති කෙනෙක්. ස්වභාව දහමයි පරිසරයයි ජීවිතයයි ඈඳලා කවි ලියන මේ ලෝකේ ඒ වගේ අදහසක් පහළ වෙච්ච එකම කෙනා ශෙලී නොවෙන්න පුළුවන්. කුඩලිගමටත් ඒ වගේම අදහසක් පහළ වුණා වෙන්න පුළුවන්. ඒක කොහොම වුණත් අපේ වැදගත් පොයින්ට් එකක් තමයි මේ ස්වභාව ධර්මයේ සහ ජීවිතයේ එකිනෙකට ඈඳලා කවි රචනා කරනවා කියන කුඩලිගමගේ විශේෂ ලක්ෂණය. ඒ නිසා අපි එච්.එම්. කුඩලිගම යන්ව හඳුන්වනවා සිංහල ශෙලී කියලා. ඒකත් විශේෂ අවස්ථාවක්. ගංගාවේ සංගීතය හැදින්වීම ලියද්දී මේක වැදගත් පොයින්ට් එකක්. ඒ වගේම තව වැදගත් පොයින්ට් එකක් තමයි එයා මේ විදිහට රචනා කරනවා දිනමින සිළුමින වගේ පුවත්පත්වල වැඩ කරපු කෙනෙක්. ඒතකොට ඒ කියන්නේ මේකෙන් අපිට කියන්න ඕනේ එයාට ගොඩක් හැකියාවල් තිබ්බා. හැකියාවන් ගොන්නක එකතුවක්. ඒක කියාගෙන යන්න ඔයාලා කැමති විදිහට ඒක ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දිනමෙන සිළුමින වගේ පුවත්පත්වල වැඩ කරා. සුවඳ දේ දුන්න මීමදේ වගේ කවි සංගරා කරන්න දායකත්වය සැපුවා. එකෝමත් එක රටක කුණාටුව මෙන්න මේ වගේ කෘති රචනා කරේ. මෙන්න මේ වගේ කාව්‍ය ග්‍රන්ථ රචනා කරේ කුඩලිගමයන්. මට කියන්න ඕනේ ගොඩක් හැකියාවල් සාහිත්‍ය පෝෂණය කරන්න ගොඩක් උපකාරී වෙච්ච කෙනෙක් තමයි කුඩලිගම කියන එක. ඒ අතරින් කුඩලිගම රචනා කරන ඈ කියන පද්‍ය පන්තිය. අර අපි ඇය කියන වචනේ අනුක්තය කතා කරන්නේ ඈ කියන පද්‍ය පන්තිය යටතේ තමයි අපිට ගංගාවේ සංගීතය කියන පද්‍ය හම්බෙන්නේ. ඈ කියන පද්‍ය ග්‍රන්ථය තුලින් තමයි මේක හම්බෙන්නේ. එතකොට කුඩලිගම ගැන තව විශේෂත්වයක් එහෙම නැත්නම් ගංගාවේ සංගීතය ගැන කතා කරද්දී තව විශේෂත්වයක් ගැන කතා කරොත් ගංගාවේ සංගීතය කියන්නේ ගලා යන ගඟකට ජීවිතය සංසාරය සම්බන්ධ කරලා කාව්‍ය පද්‍ය රචනා කිරීමක්. එතකොට මේ ටික ලිව්වොත් ඔයාලගේ හැඳින්වීම සම්පූර්ණයි. මම හැඳින්වීම කෙටි සටහනක් විදිහට හදපු එකක් මේ වෙද්දි ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. ඒකේ තියෙනවා ඉස්සරවම මිනිස් දිවියත් සබාදහමත් අතර සබඳතාවය දාර්ශනිකව කවියට නැගුව එච්.එම්. කුඩලිගම කවියාගේ ඈ පද්‍ය ග්‍රන්ථය තුළ ගංගාවේ සංගීතයේ ප්‍රතිඵල අන්තර්ගත වෙනවා. ස්වභාව ධර්මය හා බැඳි මොහුගේ කවි ආරම්භයේ කවි රචනා කරන රටාව නිසා කුඩලිගම යන සිංහල ශෛලිය කියලා හඳුන්වනවා. වගේම ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියේ අන්තර්ගත වෙන්නේ මිනිස් ජීවිතය සහ සංසාරයේ ගලා යන ගඟට උපමා කිරීමක්. දිනමින සිළුමින වගේ පුවත්පත්වල සුවඳ දේ දුන්න මේ වගේ කවි සංග්‍රහවල වගේම කුඩාටු එකමත් එක රටක සංවාදය වගේ කෘති වලත් මේ නිර්මාණ ගොඩක පිටිපස්සේ ඉන්නේ කුඩලිගමයන් කියලා කිව්වොත් ඔයා මේකේ හැදින්වීම ලස්සනට ලියලා තියෙනවා. මේ පොයින්ට්ස් ටික එකතු කරලා ලස්සන හැදින්වීමක් ඔයා ගොඩනගා ගන්න. හරි දැන් අපි යනවා කවියෙන් කවිය ගංගාවේ සංගීතය පිළිබඳව හදාරන්න. බලන්න පළවෙනි කවිය.
කඳු බෑවමක දන් බෝ විඩි පඳුරු තලා පහලට ඇදී පරමල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොගවාරන් පොලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලත්. කඳු බෑවමක දන් බෝ විඩි පඳුරු තලා මම ඉස්සරෝම කියන්නම් මේ මුළු ගංගාවේ සංගීතයේ පද්‍ය පන්තියෙන් කියන්නේ මොකද්ද කියලා මේ කවියට එන්න කලින්. ගංගාවක් ගලන්න පටන් ගන්න මම අර කලින් කිව්වා වගේ උස් කඳු මුදුනකින් දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේනවා වගේ උස් කඳු මුදුන උඩකින් ගංගාවක් පොඩියට ගලන්න පටන් ගන්නවා. ඒක කොහොමද දියැලක් විදියට. දියැල පල්ලයට ඇවිල්ලා ටික ටික ලොකු වෙවි ගංගාව ගලාගෙන යනවා. ඔයාලට තේරෙනවනේ හරියට මේ ජීවිතය වගේ. අපි ජීවිතේ ඉස්සරෝම ඉපදෙනවා. ඉපදින වෙලාව අපි ජීවිතේ සාමාන්‍ය විදියට ඒකාකාරී විදියට ගත කරගෙන යනවා. දැන් ඔයාලා මේ යන්නේ ඒ කාලේ. ඔයාලා තව මුල් කාලේ ඉන්නේ. අපි තව මුල් කාලේ ඉන්නේ. මේ විදිහට ගත කරගෙන ගිහිල්ලා එක තරක් යනවා අපේ මේ ගඟ මුහුදත් එක්ක එකතු වෙන. උදාහරණයක් විදිහට මම මහවැලි ගඟ ගත්තොත් පටන් ගන්න සමනල කන්දෙන් ඉවර වෙන්නේ ත්‍රිකුණාමලේ. මුහුදට එකතු වෙන ත්‍රිකුණාමලේ. එතකොට මුහුදට එකතු වුණා කියලා කියද්දී ගඟ කියන එකට ආයේ ජීවයක් තියෙනවද ආයේ පැවැත්මක් තියෙනවද නැහැ. දැන් ඒක මුහුදට එකතු වෙලා. ඒ කියන්නේ අපි ජීවිතේ ඉපදිලා ජීවත් වෙලා මැරිලා යනවා වගේ. එහෙම නැත්නම් මේකේ සංසාරේ එකම තැන කරගෙන සංසාරේ වගේ. හරි. ඉතින් මේක තමයි ප්‍රධාන මූලිකත්වය. අර ලදරු වයස මැදි වයස සහ ජීවිතය අපි මහලුවට පත් වෙලා මිය යන අවස්ථාව. මේක තමයි මේ කොටස් තුනෙන් කියන්නේ ගඟ ගලන්න පටන් ගන්නවා. දියැලක් විදිහට ගඟ ගලාගෙන යනවා. ගඟ අවසානයේ මුහුදට එකතු වෙනවා තමයි අවදි තුන. දැන් යනවා පළවෙනි කවියට. කඳු බෑවමක දන් බෝ විදි පඳුරු තලා. කඳු බෑවමකින් තමයි ඉස්සරෝම පටන් ගන්න. ඒක තේරෙනවද? ඔයාලට පටන් ගන්න විදිය. මේ කවිය පටන් ගන්න අර දියැලෙන් ගඟ ගලන්න පටන් ගද්දි කවිය ඉවර වෙන්නේ ගඟ අවසානයේ මුහුදත් එක්ක එකතු වුණාම. කඳු බෑවමක දන් බෝ විදි වගේ දෙපැත්ත තියෙන පඳුරු තලාගෙන ගඟ පල්ලහැට ඇදීගෙන යනවා. පහලට ඇදී පරමල් පෙති ඉවතනවා. මේක තමයි විශේෂම පද්‍ය කොටස මේ කවියේ තියෙන. පරමල් පෙති. ගඟ දෙපැත්ත තියෙන්නේ ගස් මල් ගස් තියෙනවා. ඒ මල් ගස් වලින් ඔයාලට දැන් ගඟට මල් පෙති වැටලා ගහම ලස්සන රෝස මල් පෙති වැටලා නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇවිල්ලා පේනවා. ඉතින් අත්තර මෙහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. වැටෙන්නේ මොන මල්ද? මොන මල් පෙතිද වැටෙන්නේ? පරමල් පෙති වැටෙන්නේ. පහලට ඇදී පරමල් පෙති ඉවතනවා. ගඟට පරමල් පෙති වැටෙනවා. හැබැයි ගඟ ඒවත් එක්ක ඉස්සරහට ගලාගෙන යනවා. හරියට අපිට ජීවිතේ කටුක අත්දැකීම් හම්බ වෙනවා. අමිහිර අත්දැකීම් හම්බ වෙනවා. ඔයාගේ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න බෑ. ඔයා අද සතුටින් හිටියොත් ඔයා හෙට දුකින් ඉන්න පුළුවන්. එයා කියන්නේ අපි දුකෙන් ඉන්නවා කියන එක නරක දෙයක් නෙවෙයි. අපිට ජීවිතේට දුක කියන එකත් ඕනේ. අමිහිරි අත්දැකීම් ඕනේ. කටුක අත්දැකීම් ඕනේ. එතකොට තමයි ඔයා පර්ෆෙක්ට් වෙලා හැදිලා ඉන්නේ. ඉතින් ඒක තමයි මේකේ වැදගත්ම ජීවන දර්ශනයේ මේ කොටසේ තියෙන පරමල් පෙති ඉවතනවලා ගඟක් ඉස්සරහට ගලනවා වගේ අපේ ජීවිතේ නරක අත්දැකීම් එක පවා අපිට ඉස්සරහට ගත කරන්න වෙනවා. කලදෝදියෙන් පොගවරන් පොයන තලා. ගඟ දැන් ගලාගෙන යද්දී වැලි තලාවක් තියෙනවා කියලා හිතන්න ගඟ දෙපැත්තේ ගඟ වඩ වැලි තලාවක් තියෙනවා. මේ වැලි තලාව මොන වගේද වැලි වල පාට නිකන් දුඹුරු පාටට හුරුයි වතුරේ පාට නිකන් අපිට කියන්න බෑ පොඩ සිල්වර් කලර් එකක් වගේ. කවියට එනවා ලස්සන අදහසක්. හරියට වතුර මේ කලදෝදියෙන් රිදීවත් ජලය රිදී පාටයි පොඟවාරන් පුලින තලා. අර වැලි තලාව රත්තරන් පාටයි. රිදී පාට වතුරෙන් රත්තරන් පාට රිදී පාට වතුරයි රත්තරන් පාට වැලි තලාවයි එකට එකතු වෙන අවස්ථාව ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒක ගඟට වටිනාකමක් දීලා තියෙනවා අපේ ජීවිතේට වටිනාකමක් දීලා තියෙනවා ඒ හරහා සංගීතවත් වී ඉදිරියට ගලවන්න යමි කියලා ගඟ කතා කරනවා යමි කියලා ඉවර වෙන්න නම් පටන් අරගෙන තියෙන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය මම කියලා මෙතන මම කියලා නැති වුණාට මම කියලා පටන් අරගෙන තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මම කියලා පටන් ගන්නවා කියන්නේ අනිවාර්යෙන් මේ අජීවී ගඟට පණ නැති ගඟට පණ තියනවා කියලා ආරෝපණයක් කරලා තියෙනවා එහෙනම් අපි අරවා ඊළඟට දෙවෙනි කවියට සැඟවැමි එබැවිනි සසලවැමි සසලවැමි වුණ මේකේ තියෙන මුල් පද දෙකේම අපිට අර උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියන එක බලන්න පුළුවන්. කියන්නේ ගඟ තමයි මේ කතා කරන්නේ. ඔයාලා පහවතට රචනාවලියේ ගඟක් කතා කරයි, ගසක් කතා කරයි, ගිරවෙක් කතා කරයි, අන්න ඒ වගේ දෙයක්. ඇඹරෙමි එහෙත් පසු නොබසෙමි නොනවතිනි. ගඟ ගලාගෙන යද්දී ගල්පර හම්බෙනවා. ලොකු ගල්පරයක් තිබ්බොත් අපි දෙපැත්තට මේ ගඟ බෙදිලා යනවා. ඊට පස්සේ ගඟේ ඉතින් ඔය එක එකව ගහගෙන එනවා. කොච්චර දේවල් වෙනවද ගඟේ? මිනිස්සුත් පැනලා වැටෙනවනේ කව වෙලාවකට මිනිස්සු පැරනවා. එහෙම දේවලුත් වෙනවා. ඉතින් ගඟක් වෙලාවකට සැඟවෙනවා. අපිට සමහර කැලෑස්යෙන් ගඟ යනවා පේන්නේ. එබෙමි දිසසල වෙමි සසල වෙලාවකට වේගෙන් ගලනවා වෙලාවකට නිසංසලයේ ගලාගෙන යනවා. ඇබරමි එහෙත් පසු නොබසෙන්න මොන දේ වුණත් ගඟ පසු බසින්න නැතුව ඉදිරියට ගලාගෙන යනවා. අපේ ජීවිතේ අපිට මොන දේට මුහුණ දෙන්න උනත් අපි ජීවිතේ ඉස්සරහට ජීවත් වෙන්නම වෙනවා. කවදා කොතනකදී හෝ මහ මුහුදු හිමි හමුණු කෙරෙහි මා සතු බර හොට දෙමි. මෙතනදී මහ මුහුද කියන අවසානයේ අපි එකතු වෙනකන් අපේ ජීවිතේ කොහොම හරි ගෙවාගෙන යන්නම වෙනවා. ඔන්න මෙතන එනවා සමහර විචාරකයෝ තව අර්ථයක් කියනවා. ඒ තමයි මේ ගඟ සමනේ ගඟවල් ඔයවල් ඔය සමාන කරන්නේ කාන්තාවකට. හරි කාන්තාවකට සමාන කරන්නේ. මෙතන මුහුදු හිමි කියලා තියෙන නිසා මුහුද ස්වාමි පුරුෂයා කියලා ගත්තොත් ගඟ කාන්තාව කියලා ගත්තොත් කාන්තාව විවාහ වෙද්දී ස්වාමි පුරුෂයාට දැන් කාන්තාවක් විවාහ වීමත් එක්ක
එයාගේ පවුලේ බරක් ඇති වෙනවනේ. මේ පවුලේ බර ස්වාමි පුරුෂයාට පවරලා කාන්තාවක් නිදහස් වෙනවා කියන අර්ථය මේකෙන් නිරූපණය වෙනවා කියලා සමහර විචාරකයෝ කියනවා. ඇත්තටම පවුලේ බරක් කියලා කියන්නේ බෙදාගෙන කරන්න ඕන දෙයක්. එතකොට ඒ තුල කාන්තාවක් බරකින් නිදහස් වෙනවද ස්වාමි පුරුෂයෙක්ට බරක් දීලා? ඒක සාධාරණද? එහෙමත් නැත්නම් මේ 21 වෙනි සියවසේ ඔයා හිතන විදිහට ඔයාට ඒ සම්බන්ධයෙන් කැමති අදහසක් ගන්න පුළුවන්. හැබැයි මෙතන එහෙම අදහසක් තියෙනවා විචාරකයන්ගේ. මෙහෙම අදහසකුත් සමහර විට ඔප්නම් ගන්න ඇති. එහෙමත් නැත්නම් අර මම කිව්වා වගේ ජීවිතේ මොනවා වුණත් අපිට ඉස්සරහට ගලාගෙන ගිහින් අවසානයේ මැරෙන්න සිද්ධ වෙනවා කියන එක මෙතන ඔප්පු කරා වෙන්නත් පුළුවන්. අදහස් දෙකටම ගලපෙන විදිහට ලියන්න. එතන මහා මුහුදු හිමි කියලා කියන්නේ මහා මුහුද කියන ස්වාමි පුරුෂයා ඒක ඍජුවම කිව්වේ වක්‍රව නෙවෙයි කිව්වේ වගේ මෙන්සේ මහා මුහුදු හිමි මේ මහා මුහුද වගේ ස්වාමි පුරුෂයෙක් වගේ එහෙම මොකුද කෙලින්ම කිව්වා නිසා ඒක රූපකයක් අපි යනවා තුන්වෙනි කවියට එන්නේ කොහි සිටද කොතනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු දැනුම සනේ කවුද මේ අහන්නේ ගඟ අපෙන් අහන්නේ ගඟ කියනවා අපි අහනවලු ගඟේ කොහෙද පටන් ගන්නෙ කොහෙන්ද ඉවර වෙන්නේ අපි අහනවනේ අපි මහවැලි ගඟ කොහෙන්ද පටන් ගන්නෙ සමනල කන්දේ මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන අපි අහනවා කොහෙන්ද පටන් ගන්නෙ කියලා අපි බලනවා ගඟක් ගලාගෙන කොහෙන්ද පටන් ගන්නෙ මාවේ කොහෙන්ද පටන් ගන්නෙ අපි අහනවා මෙහෙම පටන් අරගෙන ඊට පස්සේ ගඟක් අවසානයේ ගලාගෙන ඉවර වෙලා මුහුදට වැටෙන්නේ මොන බොක්කෙන්ද කියලාත් බලනවා. ඉතින් ගඟ අපෙන් අහනවා ඔයාලා මිනිස්සු කොතනින්ද ගඟ පටන් ගන්නෙ කොතනින්ද ඉවර වෙන්නේ කියලා අහනවා ගඟේ. මිනිස්සු බුද්ධ ආගම විශ්වාස කරනවා. මිනිස්සු සංසාරය විශ්වාස කරනවා. සංසාරය කියන්නේ මොකද? ඉපදී මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා. හරි. ඔය සංසාරේ විශ්වාස කරනවද කියලා ඇහුවොත් ඔයා දෙන උත්තරේ ඔව් මම සංසාරේ විශ්වාස කරනවා. මොකද ඔයා බුදුදහම අදහනවා නම් අනිවාර්යෙන් සංසාරේ විශ්වාස කරනවා. සංසාරේ විශ්වාස කරනවා නම් ඔයාට කලින් ආත්මිකුයි පස්සේ ආත්මිකුයි තියෙනවා. දැන් මේ ඔයා ඉන්න ආත්මයට අමතරව. ඒ කියන්නේ සංසාරේ කියන එකේ මාතෘකාවේ අර්ථය. ඉතින් ඔයා කලින් ආත්මේ දන්නෙත් නැහැනේ. ඔයා පස්සේ ආත්මේ දන්නෙත් නැහැනේ. ඉතින් ඔයා කොහොමද සංසාරේ විශ්වාස කරන්නේ? දැන් ගැටලුවක්. මේක ප්‍රශ්නයක්. ඔයා කලින් ආත්මේ දන්නේ නැහැ. ඔයාගේ පස්සේ ආත්මේ දන්නේ නැහැ. ඒත් ඔයා හිතගෙන ඉන්නවා කලින් ආත්මේ මේ ආත්මෙට වෙලා මේ ආත්මෙන් ඊළඟ ආත්මෙට යනවා. ඉතින් ඔයා ඒ ආත්ම දෙක දැනගෙන ඉන්න එපා එහෙනම්. ඒක අමතක වෙනවා කියන එක. හේතුවක්ද නිදහසට කාරණයක්ද ඒක? නෑ. ඉතින් මේ ප්‍රශ්නේ මේ ගැඹුරු ප්‍රශ්නයක්. අතන මේ ගැඹුරු ප්‍රශ්නයක් මෙතන කාලේ සමහරට ඔයා හිතන්නේ නැතුව ඇති. ඒ වගේ ගැඹුරු ප්‍රශ්නයක් ඉස්මතු කරලා දක්වන්නේ කවුද? ගඟ අපෙන් අහන විදිහට කුඩලිගම තමයි මේ අහන්නේ. හරි. මිනිසුන් ගිහින් නිතරම ආපස්සේ මිනිසුන් මැරෙනවා. ආයෙ ඉපදෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා කවුරුත් අහන්නේ නැහැ. මිනිස්සු සංසාරේ විශ්වාස කරගෙන ඉන්නවා. ඒත් කොහෙටද යන්නේ කොහෙටද එන්නේ කියලා අපි දන්නේ නැහැ. ওই ප්‍රශ්නේ තමයි ඔය ඇහුවේ. අපි යනවා ඊළඟ කවියට. මියම කිරල මාදම් ගෙඩි ලදරුවියේ ඇකයෙහි හෙලා හඬවයි සැඩ සුලකරයේ සුලිමැද කරකෙමින් හිඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කකුළු තියේ. මියම කිරල මාදම් ගෙඩි ලදරුවේ. ඔයාලා දකින්න ඇති ගඟක් වුණත් ඔයක් වුණත් ඔයාලා නනායිද එක එක පොල් ගෙඩි පාවෙලෙනවා පොල් අතු වෙනවා වෙලාවකට උණ ගස් පිටින් එනවා. අර මං කලින් ගාගේ මිනිස්සුත් මැරෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට ඔය මීයම කිරල ගඟ දෙපැත්තේ තියෙන මීයම ගස් වලින් අඹ එනවනේ ගඟේ නලායිද එහෙම. කිරල ගෙඩි මාදම් ලදරුවේ ගෙඩි හරි වෙලාවකට ගැටක් එනවා. දැන් මම ඔයාලට කලින් කිව්වා වගේ ගෙඩියක් කුඩු වෙලා ඉදිලා වැටෙන්නේ නැතුව කොහොමද ගැට වැටෙන්නේ? ගැට වැටෙනවා. ඇයි තද හුලකට ගහක් හම්බුණා ගහේ තිබ්බ අමු ගෙඩියක් එක්ක සතෙක් කාලා දැම්ම ගඟකට වැටෙනා ගඟ දිගේ දැන් පොඩි ගෙඩියක් යනවා. පොඩි ලපටි ගෙඩියක්. තාම මේක හැදිලත් නැහැ අහුල ගත්තට කන්නත් බෑ ගඟ දිගේ ගලාගෙන යනවා. ඒ ගඟ දිගේ ගලාගෙන යද්දි හිතන්න ලොකු ගඟ මැද සුලියක් තියෙනවා. දැන් ඔය සුලිය කියන එක අර අපි කියන්නේ සුලියක් තියෙනවා කියලා ලොකු ගඟවල් මැද එහෙම ලොකු සුලියක් තිබෙන්න පුළුවන් මුහුදේ වගේ. ලොකු සුලියක් තිබ්බහම අපි ඔහම නැමිලා බලද්දි ඔයාලා සුලිය දැකලාද දන්නේ නැහැ. සුලිය ඇතුළ තනිකර මේ තද නිල් පාටයි. තද නිල් පාටයි අපිට ඇතුළක් ගැඹුරක් ඉවර වෙන තැනක් පේන්න. සුලියට අහු වුණොත් එළියට එන්නේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. එළියට එන්නේත් නැහැ. අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. තද්ද සුලියකට මේ මාදම් ගෙඩියක් හරි ලදරුවේ මේ එන ගැටයක් අහු වුණොත් එහෙම කොහෙන්ද එළියට එන්නේ කියලා අපි දන්නවද නැහැ. මල් කැකුලක් කොහෙන් හරි වැටලා ඔක දිගේ ගියොත් එහෙම මල කොහෙන් එළියට එයිද කියලා හොයන්න බලද්ද සුලියකට අහු වුණාම බෑ. හරියට මේ ජීවිතේ වගේ. සමහර වෙලාවට සමහර සිද්ධි නිසා පොඩි ළමයින්ටත් සිද්ධ වෙනවා ජීවිතේ අකල් මරණ වලට මුහුණ දෙන්න. හදිස්සියේ හරි පොඩි ළමයින්ට මේ සුලියකට අහු වුණා වගේ දෙයකට මුහුණ දෙන්න වුණොත් එයාලත් ඉතින් අර සුලියකට අහු වෙලා නැති වෙලා ගියා වගේ පොඩි ළමයින්ටත් මැරෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මරණය කියන එකට වයස් ભેදයක් නැහැ කියන එක තමයි මේ මෙතනින් ඔප්නම් වල තියෙන ජීවන ගංගාවේ බාල තරුණ මහලු අය මිය යනවා. ඒක අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක සනාතන ධර්මයක්. මේක තමයි කුඩලිකමයන්ට කියන්න ඕනේ. ඒකයි කිව්වේ මී අඹ කිරල මාදම් ගෙඩි වගේ ලදරුවේ ගෙඩි. හරි. ඇකෙහි හෙලා හඬවයි සැඩ සුළඟ රැයේ. සැඩ සුළඟට රැයට හසු වෙලා සුලියකට අහු වෙලා ගියාම ඇකෙහි හෙලා හඬවයි කියන එකෙන් ඔයාලට තේරෙනව නේද? දරුවෙක් වෙන ඇකේ තියාගන්නේ.
සුලිමැද කැරකෙමින් ඉදිරිල් ගැඹුරුදී ඉදිරිල් කියන තද නිල් පාට කියන එක ගැඹුරුදී සුලිමැදයකට අහු වුණාම සමහර තැනක ලස්සන මල් කකුලුති සමහර තැනක ලස්සන මල් කකුල් පවා සුලියකට අහු වුණොත් විනාශ වෙලා යනවා. අකල් මරණ ගැන කියන්නේ. ඊළඟ කවිය. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම මෙයාලා කියනවා හිරිමල් සිනා රැලි පෙන පිඩු. හිතන්න ගඟ ගලාගෙන යද්දි ලොකු ගලක් තියෙනවා. ගඟ ගිහිල්ලා දැන් කොහම වතුර ගිහිල්ලා ගලේ හැප්පෙනවා. මොකද වෙන්නේ? දැන් හිතෙන්ම ආවන්න මොකද වෙන්නේ? ඒ වතුර හැප්පෙච්ච ගමන් විසිරලා යනවා. ලස්සනට විසිරලා යනවා. ලස්සනට විසිරලා යද්දි අපි කියනවා ඒක හරියට හිනාවක් වගේලු. හිරිමල් සිනාවක්. ලපටි සිනාවක් වගේලු මේ විසිරලා යන පෙන පිඩු. එහෙනම් ඍජුවම සමාන කරා එතන රූපකයක් තියෙන හිරිමල් සිනාව කියන්නේ රූපකයක්. ගල්පරවලම හැපි හැපි බිහි කරේ මම ගඟ කියනවා ගඟ හිතන්න මෙලෝ රහක් නැහැ ගඟ මැද ගලුත් නැහැ ගඟ ඔහේ ගලාගෙන යනවා අපිට ගඟකට යන්න හිතෙන්නෙත් නැහැ වතුරේ වැදිලා ඔහොම ගලක වැදිලා වතුර විසික්ක වෙන්නෙත් නැහැ හෙන එපා වෙනවා ගඟක් දිහා බලාගෙන ඉන්න හිතනවද මොකුත් නැතුව ඔහේ ගඟක් ගලාගෙන ගියොත් එහෙම අර ස්විමින් pool එක වගේ වෙනවනේ හරි කතයි මොකක්ද ඒකෙන් කියන්නේ ගඟක් ගලාගෙන යද්දි ගල්පරවල හැපුලා සිනාරැලි විහිදුනහම තමයි පෙරපිඩු විහිදුනහම තමයි ගඟ ලස්සන ඒක තමයි ජීවිතේ අපේ ජීවිතේ අභියෝග නැතුව ගොහේ එක අපි කැමති අභියෝග නැතුව කම්ෆර්ට් සෝන් එකේ ජීවත් වෙන්න. හැබැයි ඒ කම්ෆර්ටබල් සෝන් එකේ අපි ජීවත් වෙන්න කැමති වුණාට ඒකේ ජීවත් වෙන එක හරි ඒකාකාරී. ඒකත් එක්තරා ආකාරයකින් මානසික වෙනවා. ජීවිතේ එක එක අභියෝග එනවා. ඒ හැම අභියෝගයකම අපි මොකද දෙන්න ඕනේ? ඒ හැම අභියෝගයකට මුහුණ දුන්නා. ඔයාගේ අභියෝගය හොඳට වාගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔයා අභියෝගයකට මුහුණ දෙන එක හරිම ලස්සනයි අභියෝගයක් ස්කිප් කරලා දරන හැංගීමට වඩා. අභියෝගයක් ස්කිප් කරපුවම අනේ ඒකේ ෂේප් උනානේ කියලා හිතනවා. හිතන්න මොකක්ද ඉස්කෝලේ ගාව ටෙස්ට් එක කර දානවා. නැත්නම් ඉස්කෝලේ ගාව උදේ රැසීම ස්පීච් එක කර දානවා. ඔයා මොකද කියන්නේ? එදාට යන්නේ මට මේක කරන්න බෑ සාමාන්‍යයෙන්. ඉතින් ඔයාලගේ වයස ළමයි එහෙම හිතන එක සාමාන්‍යයි. ඒක සාමාන්‍යයි. ඒත් එහෙම කියන්නේ නෝ කොහොම හරි ගට්ට කරගෙන ඔක කරා නම් එදා ඔයාට ඒ කතාව කරාට පස්සේ හම්බෙන ප්‍රශංසා නිසා ඒ ටෙස්ට් එක ඔයාලා ලිව්වට පස්සේ ඔයාට හම්බෙන අත්දැකීම් නිසා ඔයාට එයාර මේ ගඟ ගලාගෙන යද්දි ගලක හැප්පිලා හිරිමල් සිනාරැලි පෙනපිඩු විහිරුණාම ගඟ ලස්සන වුණා වගේ ඔයාට ඒ හිතට දැනෙන සතුට අත්දැකීම ඒ ප්‍රශංසාව ලැබුණාම ඔයාට දැනෙන සතුට හරිම ලස්සනයි. ඔයා ඒක ස්කිප් කරනවට වඩා ඒක මුහුණ දුන්නා. ඒකට මුහුණ දුන්නාම තමයි ලස්සන. අභියෝග නැතිව ගලාන ජීවිතය හරි නීරසයි, අලසයි. ඒකයි ඒක කියන්නේ සමතන තලාවල හමුවේ අලසකම තනි තලාව ගලාගෙන යද්දි හරි අලසයි ගඟක්. සමහර තැනක නීරසයි අතරමඟ අවහිර නුදුට අතරමඟ අවහිර තිබ්බේ නැත්තම් ඔයාගේ ජීවිතේ හරි නීරසයි. ඍජුවම කිව්වා. ඊළඟ කවිය. මිනිසුන් නිවුරුවල යන අඩිසද්දෙන් ලයයට සසල බව මින්මතු නොලගෙද්දෙන් කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එනාතකට එද්දෙන් මේක නම් ඔන්න දැන් අපි ටිකක් ගැඹුරට කතා කරගෙන යනවා. මොකද දැන් ගල් පරවල හැපිලා ගියා අපි කතා කරා උඩින් ගඟ ගලන්න පටන් ගත්තට පස්සේ අපි ගියා ගඟ හැඟ වෙනවා එබෙනවා නිසසල වෙනවා කොහෙටද යන්නේ කියලා අහනවා ගඟේ පොඩි ගෙඩිය හුවලා විනාශ වෙලා යනවනේ දැන් ගඟ ගොඩාක් වෙලා ගලාගෙන ඉන්න දැන් ගඟ මුහුදට එකතු වෙන්න ළඟයි. දැන් අපි පොඩ්ඩක් ගැඹුරට යනවා සංසාරය ගැන කතා කරද්දි. හරි මිනිසුන් ඉවුරුවල යන අඩිසද්දින් ගඟ බය වෙනවලු. ඇයි ගඟක් හැම වෙලේම ගලාගෙන යනවද මිනිසුන් ඉන්න තැනින් නැහැ. අපි හිතන්න ගඟේ එක වතුර සෙට් එකක් උඩින් ඉඳන් ගලාගෙන යන ප්‍රමාණය ගැන තමයි අපි කතා කරන්නේ. ගඟ හැම වෙලේම මිනිසුන් ඉන්න පැති වලින් ගලන්නේ නිසංසල කැලෑ මැද්දෙන් ගඟ ගලනවා. ගඟ හරිය නිසංසලේ ගලනවා. හැබැයි ගඟ මිනිස්සු ඉවුරේ අඩිසද්ද ඇහෙච්ච ගමන් ලයයට සසල බවක් දැන. ගඟ මොකද වෙන්නේ? ගඟ බය වෙනවා. ඇයි ගඟ බය වෙන්නේ? ඇයි ගඟේ හදවත බය වෙන්නේ? ඇයි මිනිසුන්ගේ අඩිසද්දට ගඟේ හදවත බය වෙන්නේ? ඇයි පරිසර දූෂණය වගේ දේවල් කරලා මිනිස්සු මොකද කරන්නේ? ගඟ විනාශ කරලා දානවා. ඉතින් ගඟ බයයි මිනිසුන්ගේ අඩිසද්ද ඇහුනහම. හරි. ඒ වගේ තමයි අපේ ජීවිතේ. අපි හරි බයයි සංසාරේ ඇතුළේ ජීවත් වෙද්දී. අනේ අපි ඊළඟාත්මේ මොකෙක් වේද? අපි මොන පින්ද කරන්න ඕනේ ඊළඟාත්ම හොඳ කරගන්න. අපි බය වෙලා ඉක්මනට පින් කරනවා. ඇයි ඊළඟාත්ම හොඳ කරගන්න. එතකොට ඒ ආත්මෙන් මනසලා කළා පුදුන තම මොකද කරන්නේ? ඒ ආත්මේ ඊට පස්සේ ආත්ම ගැන බය වෙවි ආය පින් කරනවා. ඔයාලට තේරෙනවද මේක චක්‍රයක් කියලා? මේක චක්‍රයක්. මේ චක්‍රේ ඉන්නකම් ඒකේ සතුටක් නැහැ. ඇයි? අපි සතුට වෙනුවෙන් පින් කරාට ඒ සතුට විඳින්න බෑ. ඒ සතුට විඳොත් ඉතින් ආයෙ පින් කරන්න වෙලාවක් නැහැ නේ. ඒ සතුට විඳින්න නැතුව ඒ වෙලෙත් පින් කරනවා. හැමදාම පින් කරනවා විතරයි. එක තැන කරගෙන. ඉතින් ඒකයි කියන්නේ සංසාරය කියන්නේ බියෙන් යුතු තැනක්. හැබැයි මේ ගමන අපි අවසන් කරොත් මොකක් අවසන් කරොත්ද? සංසාරය කියන ගමන මේ ගමන අපි අවසන් කරලා දැම්මොත් හරියට කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දේ හරියට කෙකටිය මල් ගඟක් මැද කෙකටිය මල් පිපුනම සුදු පාට ලස්සනයි. කෙකටිය මල් දැකලා ඇති. දැකලා නැත්නම් මම ස්ක්‍රීන් එකේ දානවා බලා ගන්න. කෙකටිය පිපුනහම ගඟ හරි ලස්සනයි. හරියට අපි මේ සංසාර චක්‍රය අපි ඉවර කරලා දාලා සතුට ඒ කියන්නේ අවසානයේ සතුට නිවන
හරි බුදුදහමට අනුව අපි මේ සංසාර චක්‍රය නතර කරොත් ඒක නිවන අත්පත් කරගත්තොත් මල් පෙති වියලි කොලේ නතර කරද්දි එක එක අභියෝග ජීවිතේ මල් පෙති නරක් වෙච්ච මල් පෙති වියලි කොල මොනම ගඟ දිගේ ගලාගෙන යනවත් අපි බය වෙන්න ඕනේ නැහැ. ඇයි? දැන් ගඟ මේකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ. ඕක තමයි උතන කියන්නේ. අපි එනවා අවසාන කවියට ඔන්න දැන් කවිය පටන් ගත්තේ දියැලෙන් ගඟ ගලන්න පටන් ගත්තා කවිය ඉවර වෙන්නේ ගඟ අන්තිමට මුහුදට එකතු වෙද්දී. රන්තරු පිරිවරාගත් සඳ මඩලයට ඔන්න රැයක් ගෙන්නලා තියෙනවා මෙච්චර වෙලා අපිට ඔළුවේ මැවුනේ දවාලයක් දැන් කතා කරනවා රැයක් ගැන රැයක් එක්ක ගඟක් කියලා කියන්නේ හරි ලස්සන පරිසරයක් මහ වන බිමක් මැද ගිරිකුළු අතර සිට ගිරිකුළු තියෙන මහ වන බිමක් මැදින් දැන් අපි ගලාගෙන යනවා නොමියන හේලි දහමක පණිවිඩ නොමියන හේලි දහමක් කියලා කියන්නේ සනාතන ධර්මයක් කියන්නේ ඕකේ කවදාවත් දෙන්නේ හරියට මිනිස්සු මැරෙනවා වගේ කවදාවත් ඒක වෙනසක් සිද්ධ වෙනවද නැහැ ඉර නැගෙනහිරෙන් පායනවා වගේ වෙනසක් සිද්ධ වෙනවද නැහැ. ඒව තමයි සනාතන ධර්මය. ඉතින් ජීවිතේට සනාතන මිනිස්සුන්ගේ ජීවිතය ගැන සනාතන ධර්මයන් ගඟ අපිට උගන්වන ගමන් හේලි දහමක පණිවිඩේ පිරේ පණිවිඩේ දෙන ගමන් කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසලකොට මුළු ලොව නිසල කරලා කෙඳිරියක් කොඳුරනවලු මේකේ හරි මාර්ථය තමයි ඉපදිච්ච මනුස්සයෙක් අවසානයේ මැරෙන්නේ අර පණ අදින්නේ පණ ඇදලා අවසානයේ මනුස්සයෙක් මැරෙනවනේ කෙඳිරියක් එක්ක මරණයටපත් වෙනවා අන්නේ අවස්ථාව තමයි ඔය කවිය ඔය විදිහට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ විදිහට අවසානයේ ගිහින් ගඟ මොකද උනේ? මුහුදට එකතු වුණා. හරියට අපි ජීවිතේ මොන අභියෝගයට මුහුණ දුන්නත් අපි අවසානයේ මැරලා යනවා වගේ. හැබැයි කලින් කිව්වා වගේ අභියෝග වලට මුහුණ දෙද්දි ලස්සනයි ජීවිතේ හැම ෆීලිං එකක්ම තියෙන්න ඕනි. ඔයාලා මේ කාටුන් එක බලලා තියෙනවා නම් මේ කාටුන් එක ඉන්සයිඩ් අවුට්. මේකේ වෙන්නේ ඔයාට තියෙන එක එක ෆීලිංග්ස්. හැපි ඉන්නවා. හැපි නෙවෙයි මම හිතන්නේ ජෝයි ඉන්නේ. සෑඩ් ඉන්න ඔය නිල් පාට පොඩි එක්කෙනා තමයි සෑඩ් කියන්නේ. ඊට පස්සේ බය ඔයාට බය හිතෙන ඔය දම් පාට එක්කෙනා බය හිතන එක්කෙනා. ඉතින් ඇන්ග්‍රි ඔයගේ තරහ ඒ හැම එකක්ම ඔයාගේ ෆීලිංග්ස්. හරි. එතකොට ඉන්සයිඩ් අවුට් 2 ආවා මේ ළඟදී. ඕකේ දෙවෙනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එකේදී ඔයා තරුණ වියට පත් වෙනවත් එක්ක ඔයා නව යෝන් වියට පත් වෙනවත් එක්ක ඔයාගේ හිතේ අලුත් ෆීලිංග් එකක් එනවා. ඒ තමයි ඇන්සයිටි. හරි ඇන්සයිටි අපි වෙලාවට කාන්සාව කියලාත් කියනවා සිංහලෙන් කියන අමාරුයි ඇන්සයිටි ගැන ඇන්සයිටි කියන ෆීලිංග් එකෙන් වෙන්නේ ඔයා මොකක් හරි දෙයකට අභියෝග දැන් ඔය ඔයාලා ටීනේජ් කාලේ තියෙන ප්‍රශ්න නව යෝන් මේ තියෙන ප්‍රශ්න ඔයාට අර මම කලින් කිව්වා වගේ ඉස්කෝලේ කතාවක් කරන්න ගියා ඔයාට පොඩ්ඩක් පපුව ගැහෙන ගතිය ඒවා හැමෝටම එහෙමයි ඔයා හිතාගෙන ඉන්නවනම් ඒක ඔයාට විතරයි වෙන්නේ කියලා පිළිගන්න ඒක හැමෝටම එහෙමයි එතකොට ඇන්සයිටි කියන ෆීලිං එකත් එක්ක අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. අපි මිනිසුන් නරක දේවල් කියන යාලගේ හිත රිද්දනවා, ෂණික තීරණ ගන්නවා, ෂණික කෝපේනවා. මේ හැමදේම සිද්ධ වෙන නව යොන්නත් එක. අපි සිංහබාහු වල කතා කරනවා. සිංහබාහු නාට්‍යයේ සිංහබාහුගේ චරිතෙ තිබෙත් ඒ වගේ ෂණික කෝපයට ලක් වෙන ෂණික තීරණ ගන්න මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා තීරණයක් හිතන්න නැතුව තීරණ ගන්න විදිහේ චරිතයක්. එතකොට මේ දෙවෙනි ෆිල්ම් එකේ උනේ මෙයාලා දැන් ඇන්සයිටි ආවට පස්සේ ඇන්සයිටිත් එක්ක පොඩ්ඩක් සිස්ටම් එක අවුට් යනවා. මේ යන විදිහට යන්න බෑ සතුටින් ඉන්න බෑ පොඩි ළමයි හැමදේම ඉක්මනට අමතක කරාට ඇන්සයිටි එක අපි ඉක්මනට බය වෙනවා අපි වෙවුලනවා අපි අලුත් අභියෝග වලට මුහුණ දෙන්න බය වෙනවා. ඒක හැටි ඒක සාමාන්‍ය දෙයක්. ඒක ඔයාටත් එහෙමයි මටත් එහෙමයි අපි හැමෝටම එහෙමයි. දැන් මේක ඇන්සයිටිත් එක්ක ඔයාලා තරම් කරන්න බැරි නිසා ඇන්සයිටි නිසා ජීවිතේට නරක මතකයන් එකතු වෙන නිසා මේ ඉමෝෂන්ස් ටික හිතනවා මේ හැඟීම් ටික හිතනවා එකතු වෙලා මේ ඇන්සයිටි අයින් කරලා දාලා නරක හැඟීම් ටික අයින් කරලා දාලා හොඳ හැඟීම් විතරක් ඉතුරු කරන්න. මේ ළමයාගේ මනසේ. හරි මේක එළියෙන් ළමයි කියන ඇතුලේ ඔළුව ක්‍රියා කරන විදිහට තමයි මේ කට්ටිය කැරක්ටර්ස් ටික හදලා තියෙන්නේ ලස්සනයි මේක බලන්න. ඇත්තට මේක ඒත් අවසානයේ මෙයාලා මේ try කරලා හදන සතුට විතරක් පිරුණු හිතට මොකොත්ම කරගන්න බැරුව හිත ඇතුලේ තියෙන හැම මානසික concept එකක්ම කඩාගෙන වැටෙනවා. ඇයි එහෙම වෙන්නේ? හේතුව තමයි අපේ ජීවිතේට අපිට සතුටු හිතන මතක විතරක් නෙවෙයි ඕනේ. ඒක කොහොම වුණත් අපේ ජීවිතේට අවසානයේ සතුට, දුක, බය, නර්වස් වෙනවා නම් ඔයා මොකක් හරි දෙයක් කරන්න යද්දී නර්වස් එක ඊට පස්සේ ඇන්සයිටි මේ අලුතෙන් ඔයාට එකතු වෙච්ච හැඟීම් මේ හැමදේම අපේ ජීවිතේට ඕනේ. එතකොට තමයි ජීවිතේ ලස්සන. හරි කුඩලිකම කිව්වෙත් ඕකම තමයි. අපේ ජීවිතේ හරියට ගලායන ගංගාවක් වගේ. ඒකට ඉතින් ගඟට මල් පෙති වැටුණත් ඒ ගඟ කොහොමද ඇඹරිලා සැඟවිලා එබිලා ගමන් කරත් ඒ ගඟේ සමහර විට අපිට එකපාරටම මැරෙන්න වෙන්න පුළුවන්. හරි එකපාරටම මැරලා යන්න පුළුවන්. අඩු වයසින් මැරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ජීවිතේ ලොකු අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ අභියෝග වලින් පස්සේ දැනෙන හැඟීම් හරි ලස්සනයි. අභියෝග වලට මුහුණ දීලා ඒවා මුහුණ දෙදී ඒවා ස්කිප් කරනවට වඩා ඉතින් ඒක තමයි මේ ෆිල්ම් එකේ තියෙන මම මේ ඔයාලට කියන්නේ කතාව අමතක කරනොත් හදිස්සියේ හරි මොකද්ද ගංගාවේ සංගීතයෙන් කිව්ව කියලා ඉන්සයිඩ් අවුට් මතක් කරගන්න.